ඔයාට Google Gemini වලින් ඉමේජ් ජෙනරේට් කරලා දෙන්නේ නැත්ද? එහෙනම් කලබල වෙන්න එපා. මේ වීඩියෝ එක ඔයාටයි. අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්න චතුර්ථ YouTube channel එකෙන් ගෙන සුපිරි වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද ගෙනත් තියෙන වීඩියෝ තමයි ඔයාලට Google Gemini වලින් ඉමේජ් එක ජෙනරේට් කරලා දෙන්නේ නැත්නම් ChatGPT වලින් කොහොමද ලස්සනට ඉමේජ් එක ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මම ඉමේජ් එක ජෙනරේට් කරනවා කියලා මම ඉතින් ඔයාලට ජෙනරේට් කරන්න කියලා දෙන්නේ thumbnail එක. ඉතින් අපි දැන් බලමු කොහොමද ChatGPT එකට කියලා විනාඩි 2කින් විතර ඉමේජ් එක ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ PC එක Chrome browser එක open කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට Chrome browser එක open කරගත්තට පස්සේ මෙතන search bar එකේ search කරගන්න ඕන ChatGPT කියලා. ඉතින් මෙන්න මේ විදිහට search කරගත්ත පස්සේ එනවා පළවෙනි link එක. ඒකෙන් යන්න. ගිහින් ඔයාලා මෙන්න මේ විදිහට interface එක තමයි වැටෙන්නේ. ඉතින් මේකට ඔයාලා code එකක් ඕන. ඉතින් මම මේ code එක පළවෙනි comment එකේ stick කරලා තියන්නම්. ඉතින් මේ copy කරගෙන ඔයාලා ගෙන ChatGPT එකට paste කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනට ෆොටෝ එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයා කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට මේක දෙන්න. ඉතින් ටික වෙලාවක් ගියට පස්සේ ඔයාලට මේක send කරන්න පුළුවන්. ඊට පස්සේ මේක send කරන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ පේනවා ටික වෙලාවක් ගියට පස්සේ create an image කියලා එකක් එවිත් ෆොටෝ එක create කරනවා පේනවා. ඉතින් පේනවා ඉතින් thumbnail එක ලස්සනට edit කරලා දුන්නට මේකේ සිංහල අකුරු වල පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ ChatGPT එකට සිංහල අකුරු එහෙම ලොකුවට බෑ. ඒ හින්දා දැන් මම කියන්නම් මේ thumbnail එකේ අකුරු ටික අයින් කරලා මෙන්න මේ ෆොටෝ ටික විතරක් ඉතුරු වෙන්න දෙන්න කියලා. ඉතින් ටික වෙලා ගියාට පස්සේ ChatGPT එක ලස්සනට මට thumbnail එක මෙන්න මේ විදිහට create කරලා දෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් අර කලින් තිබ්බ නෑ ඒ ෆොටෝ ටික විතර ඉතුරු වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේක මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටනේ ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් දැන් මේකට අකුරු දාගන්න ඕනනේ. ඉතින් ඒකට යනවා CapCut එකට. ඉතින් මෙන්න මේ විදිහට CapCut app එක open කරගෙන මෙතන create project කියන එකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා import videos, audios and image කියලා තියෙනවා. ඉතින් ඒකට ගිහින් ඔයාලා මෙන්න කැමති ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මේකට දාගන්න. මෙන්න විදිහට ලයින් එකක් දාගත්ත පස්සේ ඔයාලට මෙතන size එක adjust කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට ගිහින් මෙතන 16:9 කියන size එක ඔයාලා දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන දැන් දෙපැත්තේ හිතසක් තියෙනවා. ඒකට ඔයාලට කරන් තියෙන මේ ෆොටෝ එක ඩුප්ලිකේට් එකක් කරන් ඒක යටින් දැන් තියෙනවානේ. මම මෙන්න විදිහට හදන්න 16:9 size එක දාගෙන ඔය තියෙන එක ලොකු කරගන්න 16:9 size එකට එනවා. ඒක ෆොටෝ එක ලොකු කරගෙන අනිත් ෆොටෝ එක ගන්නට adjust කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට හදා ගන්න ඕන ෆොටෝ එක. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙතන ටෙක්ස්ට් ටැග් එකක් කරගන්න එක. ඊට පස්සේ ඒකට යන්න මෙතන ටෙක්ස්ට් කියන එකට. ඉතින් මෙතන තියෙන ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා ඒකට ඔයාලා යන්න. ඉතින් ඔයාලට මෙතනින් කැමති ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ගණනාවක්ම තියෙනවා. ඔයාලට කැමති එකක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට එකක් ගෙනත් දාගන්නම්. ඔයාලට එහා පැත්තේ මේ කැමති ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ සිංහල ෆොන්ට් එක තෝරගන්නවා. ඉතින් දැන් මෙතන මම ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් එක දැන් මෙතන මම thumbnail එක දාන්න ඕනේ මෙන්න මේ විදිහට මම මේක හදාගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා තියෙන වටේ අර අපි දාගත්ත එක පොඩ්ඩක් අවුල් වගේ. ඒකට ඔයාලට ඉෆෙක්ට් වලට ගිහින් blur effect එකක් ගෙන අර යට ෆොටෝ එක උඩින් දාගන්න. ඉතින් ඔයාලට මෙතනින් ඊට පස්සේ size එක adjust කරගන්න පුළුවන්. ෆොටෝ එක blur වෙන්න ඕන කොහොමද කියලා ඔයාලට මෙතනින් adjust කරගන්න පුළුවන්. ඉතින් ඒක adjust කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක download කරගන්න තියෙන්නේ මෙතන උඩ ඉරි කැල් තුනක් තියෙනවා. එතෙන් ගිහින් මෙතන export කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක save වෙන්න ඕන ෆයිල් එක තෝරගන්න පුළුවන්. දීලා මෙතන export කියන එක දෙන්න.
ඉතින් ඊට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් වෙනවා අපි ක්‍රියේට් කරගත්තු thumbnail එක මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. මම හිතනවා ඉතින් අද ගෙන වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ සුපුරු වීඩියෝ වල ඉස්සරහට බලන්න මම YouTube channel එක subscribe කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක ගැන දැක්ක දේවල් තියෙන දේවල් පහලින් කමෙන්ට් එකකුත් දාලා යන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.